කොහොමද යාළුවනේ ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා ලක්ෂිස් ඩයරි මගේ YouTube channel එකට බලන්නකෝ මං මොකද්ද මේ කරන්නේ කියලා අපේ නාගිගේ registration එක තිබුණා ජනවාරි 7 එයාට ඕන වුණා ස්වභාවික නිල් මාල් වලින් මල් බුකි එකක්. ඉතින් ඒක එයාට ඕන වුණා ගෙදරදීම හදාගන්න. ඉතින් මං තමයි හදලා දුන්නේ. මං කලින් හදලා නැහැ. ඒ වුණාට මේ හරිම ලස්සනට ඒක හැදුනා. මං හිතන්නේ අපි අර පිරිසුදු හිතින් ආසාවෙන් ඒක හදන්නේ ඒ නිසා වෙන්නේ නැති. හරිම ලස්සනයි. කවදාවත් එහෙම කරලා නැහැ. නමුත් මේ ගොඩාක් සතුට හිතුණා මට. මේ ෆොටෝස් ටික දකිනකොට බලනකෝ ওই ටික කොච්චර ලස්සනද කියලා. මේ ගොඩක් තැන් වලට ගියා වැව් වලට අපි මේ මල් හොයන නමුත් මල් ඔතරම ගොඩක් හොයාගන්න බැරුව ගියා. ටිකක් මෙයාගේ හස්බන්ඩ් ගෙනත් දුන්නා. ඒක ටික අපි ගලේ දේවාලෙන් තමයි මේ ගත්තේ. මේ තියෙන්නේ හොටෙල් එක. මෙතන අස්සම් කරන්න තමයි මේ විදිහට මේ සරසලා තිබුණේ. මේක හෙන්ඩි එකල තමයි ලොකේෂන් එක. ගොඩක් ඉඩකඩ තියෙනවා. හරිම ලස්සනයි ඇත්තටම. නාගිගේ රෙජිස්ට්‍රේෂන් එක දවසේ මම තමයි එයාගේ පැත්තෙන් අස්සම් කරේ. ඉතින් ඒ නිසා මම ගොඩක් චාම් විදිහට තමයි ඔසරයකින් සැරසුනේ. මේ තියෙන්නේ අම්මයි තාත්තයි එක්ක එයා ඒ අස්සම් කරන තැනට යන විදිහ. යහනු ළමයිගේ ඇත්තටම ලොකු ආභරණයක් මේ කියන්නේ විවාහය කියන සහතිකය. ඒක කොලයකට විතරක් සීමා වෙන්නේ නැතුව මුළු ජීවිත කාලෙම ඒ දෙන්නට සතුටින් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එයාට ඕන වුණේ ඇත්තටම ගොඩාක් සරල විදිහට එදාට ඩ්‍රෙසින් එක කරන්න. ඉතින් ඒ විදිහට හරිම ලස්සනට සරල විදිහට එයා එදා හිටිය බලනකොට පුදුම ලස්සනක් තියෙන්නේ. වීඩියෝ එක බලන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් රෙජිස්ට්‍රේෂන් එකකට මේ වගේ සරසන්න මල් ගන්න පුළුවන් වෙන්න අපේ ජයන්ත ෆ්ලෝරා එකෙන් තමයි මල් ගත්තේ. මේ ෆොටෝ එකේ මනමාලිගේ පැත්තෙන් ඉන්නේ අපේ අම්මයි තාත්තයි. මනමාලිගේ පැත්තෙන් ඉන්නේ යාගේ අම්මයි තාත්තයි. මේ ඉන්නේ ඉතින් මං. ඔන්න ඉන්නවා ඉතින් අපේ චූටි පෑන්චා බුච්චි බබා. ෆොටෝග්‍රැෆි කරේ සිතුම් මදුසංක. අපි බුච්චි බබාගේ ෆොටෝස් ටික නම් ගත්තේ නංගිගේ ඔෆිස් එකේ යාළුවෙක්. ඒ ටික නම් හරිම ලස්සනයි. මම ඒතර තඩි ලස්සන ෆොටෝස් ටික අරන් තිබුණා.
ඉතින් ඔන්න අපේ පූචි පපොද්දෝයි හවස අපි පහමාර්තර නායනකොට ඉතින් යාළුවනේ ආයෙත් හම්බෙමු ලස්සන වීඩියෝ එකකින්. එතකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.